समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත සර්දාවන්ත පින්වතුනි පින්වතියනි මේ අලුත් නාලිකාවේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. පින්වතුනි පින්වතියනි අද නිර්වාණ මාර්ගයේ අවුල් ජාලාවක් බවට පත් වෙලා විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයෝ තම තමන්ට හිතුණු විදිහට මෙන්න මේකයි නිවන් මඟ මෙන්න මේක ඇහුවොත් නිවන් දකින්නවා කියලා ප්‍රචාරය කරනවා විවිධ නාලිකා තුලින්. ඒ වගේම සිවුරුඳගත්තු මිත්‍යා දෘෂ්ටික පිරිසකුත් රහතන් වහන්සේලා නමින් ධර්ම ප්‍රචාරකයේ ඉදිලා තියෙනවා. ඒ වගේම ගිහියොත් ඉන්නවා විවිධ මත දරන අය මේ නිර්වාණ මාර්ගය ගැන දේශනා කරනවා. මේ කරන දේශනාවන් දිහා බලපුවාම ඊ타ත්ම පැහැදිලිව පේන අඩුපාඩුවක් තියෙනවා. ඒක තමයි නිසි විදියෙන් නිර්වාණ මාර්ගය ඉදිරිපත් කිරීමක් නැහැ. තනින් තන කෑලි අරගෙන තමන්ට හිතෙන විදිහට විග්‍රහ කිරීමක් තමයි තියෙන්නේ. එහිදී බොහෝ දුරට ඒ අය බලාපොරොත්තු වෙන ශ්‍රාවක ශ්‍රාවිකාන්ගේ කුතුහලය අවසලා ඒ තුලින් ඒගොල්ලන්ට තමන් දරන එල්බගෙන සිටින මතය කාවද්දන්න උත්සාහ කිරීම. මෙන්න මේ නිසාද ධර්ම ශ්‍රවණයත් ගැටලු සහිත තත්වයකට පත් වෙලා. මේව වෙන්න හේතුව තමයි මේ බුද්ධ ශාසනය පිරිහීම. අනිත්‍ය ධර්මය මේ ශාසනයටත් බලපාලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ අදහස් උදහස්ද ඒ වගේම වෙනස් වෙලා තියෙනවා. අද පැරණි කාලේ තිබුණු ශ්‍රද්ධාව නෑ බොහෝම අයත. මේ ධර්ම මාර්ගයට එන්නේ නිවන අරමුණු කරගෙන නෙවෙයි. තමන්ට යම් කිසි පෞද්ගලික ලාභයක් ගන්න, ලෙඩ රෝග ආදීන් සුවපත් වෙන්න. එහෙම නැත්නම් සමාජ කැපී පෙනෙන්න. විවිධ මතිමතාන්තර තියාගෙන තමයි මේ ධර්ම මාර්ගයට එන්නේ. මෙන්න මේ අයටත් නිසි මාර්ගය මොකක්ද කියලා ඉගෙන ගන්න උවමනාවකුත් නැහැ. මොකක් හරි කරලා යනවා. ඒකට හේතුව තමයි මේක බෞද්ධ රටක්. බුද්ධ ධර්මයේ පිළිබඳව අලුත් මේ පැහැදීමකුත් බොහෝ අය අතර ඇති වෙලා තියෙනවා. ලෝකෙ මේක තියෙනවා, ලංකාවේ විතර නෙවෙයි. මෙන්න මේ හින්දා අපිත් බුද්ධාංකාරෝ කියලා පේන්නේ. බණ අහනවා, පන්සල් යනවා, භාවනාත් ඔය ඉඳලා කරනවා. ඒ සියල්ලටම වැඩියෙන් ඔය අලංකාර පෙරහැරවල් පූජා පවත්වන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. දැන් පේන්නේ නැද්ද පහුගිය කාලේ වස් පින්කම් ගෙවල් ගානේ වස් පින්කම් පවත්වනවා. ඉතින් අලුත් චාරිත්‍ර විදු ශාසනයට එකතු කරගන්නවා. මෙවන් යුගයකදී ශ්‍රාවක ශ්‍රාවකීන්ට ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර
ඉන්නවා බොහෝ පුණ්‍යවන්තයෝ පිරිසකුත්. ඒ වගේම ඒ අයට හැබැයි උවමනාවකුත් තියෙනවා නිර්වාණ මාර්ගයේ ගිහිල්ලා මේ සසර කොට කරගන්න අවසානයේදී සම්පූර්ණයෙන්ම මේ සංසාරයෙන් ඉවත් වෙන්න. එහෙම පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසත් අද විවිධ තැන්වලට යොමු වෙලා කොටු වෙලා මිත්‍යා දෘෂ්ටික බණ අහමින් තමයි ඉන්නේ. මෙවැනි තත්ත්වයක් තියෙන හින්දා මේ වාසනාවන්ත පින්වතුන්ට පින්වතියන්ට මොකද්ද මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය කියලා පැහැදිලිව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය සමතේවත් විපස්සනාවත් නොවේ. මොකද්ද කිව්වේ? මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය සමත භාවනාව කිරීමක්වත් විපස්සනා භාවනාව කිරීමක්වත් නෙවෙයි. එහෙනම් මොකද්ද? පළවෙනි තැන ආරම්භය තමයි නිසි විද්‍යට සරණාගමටපත් වීම. කෙනෙක් හිතයි අපි සරණාගමටපත් වෙලා ඉන්නේ කියලා නෑ. මට දහස් ගාණක් හම් වෙලා තියෙනවා. ඒ අයගෙන් ඉතාමත්ම කීප දෙනයි නිසි විදිහට සරණාගමනටපත් වෙච්ච අය ඉන්නේ. අද 99%ක්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් නිසි විදිහට සරණාගමනටපත් වෙලා නැහැ. එහෙනම් ඒ අයට එතනින් එහාට නිර්වාණ මාර්ගය යන්නත් බෑ. එක්කෙනාගේ කටවල් දිහා බලලා කියන දේවල් අහලා අපිත් බණ ඇහුවා අපිත් භාවනා කරා කියලා කියනවා. අන්තිමේදී සතර අපායට බොහෝ දුරට යන්න ඉඩ තියෙනවා. මෙන්න මේ தත්ත්වයෙන් වළකින්න නම් මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් ප්‍රථමයෙන්ම කළ යුත්තේ කුමක්ද? ඒ තමා නිසි ලෙස සරණාගමනටපත් වීම. දැන් අපි බලමු. සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා යම් කෙනෙකුට සෝතාපන්න ශ්‍රාවිකයෙකු වෙන්න උවමනා නම් කළ යුත්තේ කුමක්ද කියලා. ඒදි භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැන භාග්‍යවතුන් වහන්සේ සරණ ගියාද ධර්මයේ දැන ධර්මයේ ගුණ දැන නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාද චත්තාරී පුරුෂ යුගානී අටපුරුෂ පුද්ගලයෝ වශයෙන් දක්වන මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියාද ඊළඟට යාට නොකැලැල් නොබිදුණු දන් දීමේ ඇලුණු ප්‍රසිද්ධියට දන් නොදෙන විඤ්ඤායින්ගේ ප්‍රශංසාවට ලක්වුණු සමාධි සම්පත්තිනික සීලය ඇතනම් එතකොට ධර්මයන් හතරයි සිව්දහම. මේ සිව්දහම ඇතනම් එයා නියත වශයෙන්ම සෝතාපන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. මෙච්චර පැහැදිලිව පෙන්ලා දීලා තියෙද්දි ඇයි මේ නිවැරදි මාර්ගයට එන්නේ නැත්තේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒක පස්සේ කතා කරමු. දැන් එහෙමනම් බලමු මේ සරණාගමනේ නිවැරදි ක්‍රමය හා වැරදි ක්‍රමය කුමක්ද කියලා. යම් කෙනෙක් ඉතිපිසූ ගාතාව කියනවා. යම් කෙනෙක් කියනකොට ඒක අහලා කියනවා. අහක බලාගෙන වැඳගෙන ඉන්නවා සමහර. එච්චරයි. ගාතාව කියනවා. ස්වාක්ඛාතෝ භගවතු කියලා ධර්මයේ වඳින ගාතාවක් කියනවා. සුපටිපන්නෝ කියන ගාතාවක් කියනවා සංඝරත්නයේ වඳින ගාතාව. මේ අන්තර්ගතේ කවුරුවක් දන්නේ නැහැ හුඟ දෙනෙක්. ගාතාව කිව්ව වැඳ අපි සරණාගමනටපත් වුණා කිව්වා. මේක සම්පූර්ණ වැරදි. භාග්‍යවතුන් වහන්සේ නවරාදි ගුණ ඒ බුදු ගුණ නමේ හරියට දැනගෙනයි බුදුන් සරණ යන්න ඕනේ.
යම් කෙනෙකුගෙන් ලෝක විදූ ගුණය කියලා ඇහුවොත් ආහාර මේ කැරකෙන මූණ අත ගන්නවා ඇඟ එහාට මෙහාට හරවනවා ලෝකේ ගැන තිබුණු දැනුම කියනවා වැරදි. ලෝක විදූ ගුණය කියන්නේ මේ සංස්කාර ලෝකයේ සත්ත්ව ලෝකයේ සහ අවකාශ ලෝකයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තිබුණා වූ විස්මිත ප්‍රඥාව ලැබපු දැනුම. මේ විදිහට ලෝක විදූ ගුණය තීරුම් ගත්තා නම් අද ඔය එක එක පරිශන කරපු අය අහන්න විදේශීය ඔය ප්‍රචාරයන්ට අහු වෙන්නේ. තවත් විද්‍යාඥයෝ එක්කලා මේ විද්‍යාවට සම්බන්ධ කරලා මේ දහම ගලපන්න උත්සාහ කිරීම වාගේ කෙරෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ ලෝක ධාතුව පිළිබඳව දැනුමක් උන්වහන්සේ සතු වුණා. පහළම සිට ඉහළ දක්වා ලෝකතල සියල්ල පිළිබඳ උන්වහන්සේ තුල දැනුමක් ඇති වුණා. මෙවට යන්නේ මේ අය ඒවයි දුක් විඳින කාලේ සැප විඳින කාලේ මෙහෙමයි. ඒවයි චුත වෙන්නේ මෙහෙමයි කියලා භාගතුන් වහන්සේ දැනගෙන හිටියා. යා සංස්කාර ලෝකයේ මේ නාම රූප සලආයතන මේවා පිළිබඳව පැහැදිලි නිර්වුල් අවබෝධයක් ඇතුව මේ සංසාර දුකේ නිදහස් වීම පිළිබඳව උන්වහන්සේ නිවන පිළිබඳව ඒ මාර්ගය පිළිබඳව දේශනා කරා. මේ සියල්ලම අයිති ලෝක විදූ ගුණයටයි. එහෙම ඔබ මෙතෙක් කල් ඉගෙන ගත්තද නෑ? එහෙමනම් ඔබ හරියට බුදුන් සරණ ගිහිල්ලා නෑ. ඒවා එක උදාහරණයක් පමණයි මං කිව්වේ. ඒ විදිහේ මේ ගුණ 9 පිළිබඳව ඔබ හොඳින් ඉගෙනගෙන ඒවා මානසිකාරය කරලා බුද්ධාහි භාවනාවක් වශයෙන් වඩලා පස්සේ බුදුන් සරණ යන්න. ඒ බුදුන් සරණ යාමේදී ඒ බුද්ධානුස්සති භාවනාව ජීවිතේ විටින් විට කරන්න. එයින් ඔබට විශාල සතුටක් ප්‍රීතියක් ලැබෙනවා. ඔබේ කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඔබේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒතරක් නෙවෙයි. මේ බුදු ගුණ භාවනාව යම් කෙනෙක් කළොත් එයා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ හරියට කළොත්. බණ ගොඩාක් අහන්න ඇහුවට කමන්නේ. නමුත් ඔබ නවරහාදි බුදු ගුණ දැනගෙන භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා බුද්ධානුස්සති භාවනාවත් ලැබෙන අවස්ථාවේදී වඩන්න. අන්න ඒක තමයි බුදුන් සරණ යාමේ නිවැරදි ක්‍රමය. ධර්මයේ සරණ යාම. ධර්ම සරණ යාමේදී ස්වාක්ඛාතෝ භගවතු කියලා ගාථාව එක්ක ආම්ද්‍රෝ කියනකොට අහගෙන කියනවා. එහෙම නැත්නම් තමනුත් කියනවා. එච්චරයි. පැත්තට ඉඳගෙන එක්ක පුටුවක් උඩ ඉඳගෙන කිව්වා ගාථාව ධර්මයේ වදින. හරි. පින්නතුන් පින්වේ තියෙන්නේ මේ ගුණ විතරක් කිව්වට ධර්මයේ සරණ ගියාද නෑ. ඒ ධර්මයේ මොකද්ද කියලා ඔබ මෙතෙක් කල් බැලුවද? නෑ නේද? ඒ ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී පළමු වරට දේශනා කරන ධර්මයේ සාරාංශය. මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය නෝත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය සත්‍යයන් හතර කෙටියෙන් නමුත් දැනගෙන අන්නේ ධර්මයේ තමයි ස්වාක්ඛ්‍යාත සාන්දිෂ්ටි කියලා ඒ ගාථාවේ කියලා තියෙන විදිහට ඉගෙනගෙන ධර්මයේ සරණ යන්න.
මේ විදිහේ ධර්මයේ සරණ යාමක් ඊටාම විරලයි. ඊළඟට සංඝ රත්නයේ සරණ යාම. කවුරු හරි හිස බූගා ගත්තනම් පඳු පැහැති චීවරයක් දැරුවා නම් විජින පතක් අතර ගත්තා නම් එයා ආර්ය මහා සංඝ රත්නයේ වශයෙන් තමයි සැලකන්නේ. ඔය සංඝයා වඳින ගාථාවේ තියෙන්නේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ. ඔව තියෙනවද අද? හුඟක් දෙන අතර නෑ. කලාතුරකින් කෙනෙක් තමයි හම්බෙන්නේ. එතකොට මේ ගාථාවෙම සඳහන් වෙනවා මෙහෙම. චත්තාරී පුරුෂ යුගානි අට්ඨපුරිස පුද්ගලෝ එස භගවතු ශාවක සංඝෝ කියලා. මේන් කියවෙන්නේ කුමක්ද? චත්තාරී පුරුෂ යුගානි. පුරුෂ යුගල 4යි. එනම් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ. සකෘදාගාමී මාර්ගයේ සකෘදාගාමී ඵලයේ. අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලයේ. අරහත් මාර්ගයේ අරහත් ඵලයේ. මෙන්න යුගල 4. මෙන්න මේ යුගල 4ට එන අට්ඨපුරුෂ පුද්ගලෝ කියන 8 දෙනා. තමයි ආර්ය මහා සංඝ රත්නය කියන්නේ. ඒ කියන්නේ මාර්ගඵලලාභී වික්ෂුන් වහන්සේලාට. නමුත් අද පැවිදි වෙනවා ගිහියෝ ආගේ පිරිවෙනක ඉගෙන ගන්නවා නැත්නම් වෙන තැනක ඉගෙන ගන්නවා. පුළුවන් තරම් උත්සාහ දරන විශ්වවිද්‍යාලයන්. සිවුර ඇඳගෙන ඉන්නවා. නමුත් මහානදම් පිළිලක් නැහැ. අනිත් ශිෂ්‍යයෝ වගේම ඉගෙන ගන්නවා. චීවරේ ඉල්ලගත්තේ මොකක් කියලාද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි ගාථා. සසර දුකින් නිතර වෙන්න නිවන් දකින්න මට මේ චීවරේ දෙන්න කියලායි චීවරේ ඉල්ලගත්තේ. දවස් 3ක්වත් ඒ ඉල්ලීම ඉටු කරන්න හිටියද පැවිදි වෙලා නැහැ. අන්තිමේදී විශ්වවිද්‍යාල උපාධියන පංගුවක් සිවුරු ඇරලා යනවා. විවිධාකාර ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නවා. කලාතුරකින් කෙනෙක් කිව්ව නැතුවත් ඉන්නවා. නමුත් එයාගේ සීලය නැහැ. නිර්වාණ මාර්ගය යන්නේ වෙනත් මාර්ගය කියන්නේ. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙනවද කොහෙවත් මේ උපාධි ගන්න කියලා නෑ. පැවිදි වුණා නම් කරන්න තියෙන්නේ එයාගේ සීලය රැකගෙන ආචාර්ය තමන්ගේ උපාධ්‍යයන් වහන්සේගෙන් උපදෙස් අරගෙන අවශ්‍ය ධර්මයේ හිම ඉගෙනගෙන භාවනා කරමින් ඉන්න එක. මේ භාවනා කරන්නේ කවදද මේගොල්ලෝ? වොන් විශ්වවිද්‍යාලේ උපාධියක් අරගෙන එනවා ගමට පන්සලට ටික දින. ආවට පස්සේ තීරණා මේ බණ භාවනා කරන අය ළඟට සෑහෙන්න යනවා. ඒ හින්දා මාත් භාවනා පන්තිය පටන් ගන්න ඕනේ කියලා පොත්පත් බලලා භාවනාව ගැන හොයනවා. සමහර හිතවත් භාවනා යෝගීන් ඉන්නවා ඒ ඔය ළඟට ගිහිල්ලා අහ ගන්නවා. එයත් පටන් ගන්නවා භාවනා මධ්‍යස්ථානයක්. පළඟ බඳලා ඉඳගන්න එහෙම නෑ වට්ටි අම්මා වාගේ ඉඳගෙන. අනිත් දේ වෙනස් වෙන්න මොනවා හරි දේකුත් කියනවා. ඒවට ප්‍රචාරයක් දෙනවා. දීලා පටන් ගන්නවා යා සදහම් ව්‍යාපාරය. කවුද මේ? කිසිම මාර්ගඵලයකට ආපු නැති කෙනෙක්. මෙන්න මේ වෙන අයගෙන් තමයි මේ ශාසනයේ විවිධාකාර සදහම් ව්‍යාපාර ඇති. මේ අය ආර්ය මහා සංඝ රත්නයට අයිති නැහැ. මේ අය පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. මෙහිදී
විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. ගම් වල පන්සල් වල භික්ෂුන් වහන්සේලාගෙන් කිසියම් සේවයක් සිද්ධ වුණා අතීතේ. දැනුත් වෙනවා. නමුත් මේ බණ භාවනා කරන්න යන ඔය උපාධිධාරී භික්ෂුන් වහන්සේලාගෙන් අවඩක් මිස වැඩක් වෙන්නේ නැහැ. Taman නොදන්න දෙයක් තමයි උගන්වන්නේ. ශ්‍රාවකයෝ අමාරු වෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බොහෝ කොට ධර්මයේ ඉගෙන ගත්තත් Taman ඒ ධර්ම මාර්ගයේ යන්නේ නැත්නම් ප්‍රතිපදාවේ යන්නේ නැත්නම් ඒ කියන්නේ සම්මත විපස්සනා යෙදෙන්නේ නැත්නම් ඔහු අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ කියලා. එතකොට මේ වැඩි හරියක් සදාම් ව්‍යාපාරවල කවුද ඉන්නේ? කවුද මූලිකත් දරන? අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ. මෙන්න මේ අය ආර්ය මහා සංඝරත්නය නෙවෙයි. අන්නේ විදියට ආර්ය මහා සංඝරත්නය නොවන අය පෘථග්ජන භික්ෂුන් වහන්සේලා හැඳිනගෙන තමන් නිර්වාණ මාර්ගයේ යන්න සූදානම් වෙන්න ඕන. සරණ යන්න ආර්ය මහා සංඝරත්නයයි. නමුත් මෙහිදී කිසි විදිහකට කියන්නේ නැහැ මාර්ගඵල නැති භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න එපා කියලා. මේ පොඩි සේවයක් ඒගොල්ලන්ගෙන් උත් වෙනවා පන්සල් වල. දහම් පාසලක් පවත්වනවා. වැරදි දේවලුත් වෙන තැන් බොහොම තියෙනවා. ඉතින් ඒක ඒ තැනේ විදිහටයි ගලපලා බලන්න ඕන. පොදුවේ කියන්න බෑ මේ පන්සල් වල හාමුදුරු සියම දුස්සීලියෝ කිසිම වැඩක් නැහැ කියලා. ඉතින් ඒ අයට දන් දීම ඔබ කරගෙන යනවා. ඒ දාන දීම දිගටම කරගෙන යන්න. ඒ විහෙර විහාරතන ආරක්ෂා කරගන්න. ඒක පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔබේ හිතේ කවුද ආර්ය මහා සංඝරත්නය කියන එක හිතේ තියෙන්න ඕනේ. ඒ හිතේ තියාන තමයි ඔබ සරණාගමනයටපත් වෙන්න ඕනේ. ඒදී අතීතයේ සිටි සරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝරත්නය සිහිපත් කිරීම හොඳයි. කළ යුතුයි. නමුත් ඒ අය දැන් ඔබට බණ කියන්න දෙන්නේ නැහැ. ඔබට භාවනාව ගන්නට දෙන්නේ නැහැ. දැන් ඔබට ඒව ගන්න පුළුවන් දැන් ඉන්න ආර්ය මහා සංඝරත්නයෙන් පමණයි. ආර්ය මහා සංඝරත්නය අද ඊටාම විරලයි. හොයාගන්නත් බැරි තරම්. නමුත් ඔබේ පින ශ්‍රද්ධාව සහ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඔබට ඒක හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොයාගෙන ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. මේක කෙරිල්ලා නැහැ බොහෝ දිනාති. සමහර උපාසක උපාසිකාවන් ඉන්නවා. තරුණයි නම් ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නවා ආර්ය මහා සංඝරත්නය කියලා හිතන. කඩමලු දරාගෙන ඉන්නවනේ යම් භික්ෂුවක් නාගී ලොක්කෙක් කියලා කියනවා. මෙන්න මේ தත්ත්වෙට පත් වෙලාද සාසනය. ඒ නිසා පින්වතුනි නිවන් මඟ යන ඔබ ප්‍රථමයෙන් කළ යුත්තේ මෙන්න මේ සරණාගමනටපත් වීමයි. ඊළඟට ඔබ කළ යුත්තේ මොකද්ද? පංචශීලයේ ඉඳ මේක කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව මෛත්‍රී ආදී ගුණ ධර්ම වලින් පුරෝගෙන නිතර දන් දීමේ පුරුද්ද ඇති කරගෙන ප්‍රසිද්ධිය පතා දම්පින් නොකර විඤ්ඤාණ කියන්නේ ආර්යයන් වහන්සේලා ඒ අයගේ ප්‍රසාදයේ ඇති වෙන වැඩ කරමින් ඊළඟට සමාධි සම්වර්ධනික වෙන්න ඕන. ඒ කියන්නේ සමාධි සඳහා වුණු සීලය. සමාධිය සඳහා නීවරණ ධර්මය යටපත් කරන්න පුළුවන් වෙන්න ඕන తాවකාලිකව.
ඒ විතර මැදේ සඳහා කය යුතු යන වාඩි වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙකම තියෙනවා නම් තමයි සමාධි සම්වර්ධනික සීලය තියෙනවා කියන්නේ. මෙන්න මේ සමාධි සම්වර්ධනික සීලය අද නැහැ. භාවනා මධ්‍යස්ථාන වල භාවනා ඉන්න ගුරු අතරත් නැහැ. කම්මඨානාචාරින් අතරත් කලාතුරකින් තියෙනවා. මොකද එහෙම මේක අවශ්‍ය වෙන්නේ? ඔබ සෝතාපන්න ශ්‍රාවකෙක් වෙනවා මේ තිරුවන් සරණ ගිහිල්ලා මේ විදිහේ සීලේ පිහිටියොත්. හදිසියව කලුරිය කළා කියමු. ඔබ යන්නේ දිව්‍ය ලෝකාරි කොහේ හරි. ඔබට මේ පුරුද්ද තියෙන ඕන පළක වැඳගෙන භාවනා කිරීම. ධ්‍යාන වඩන්න නැතුව, විපස්සනා කරන්න නැතුව, ඵල සමාපත්තියටපත් වෙන්නේ නැතුව අවසානයේ නිවන කරා යන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න නම් එයා තුල සමාධි සම්වර්ධනික සීලය තියෙන්න ඕන කියලා. අන්නේ සීලයත් අරගෙන ඔබ සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නම් මෛත්‍රී කරුණාව හදවතේ දරාගෙන ඉන්නවනම් ඔබ නියත වශයෙන්ම උතුම් සම්බෝධියටපත් වූ සෝතාපන්න ශ්‍රාවකයෙක් කියලා තම තමාම හිතාගන්න. මෙන්න මේක තමයි ධර්ම මාර්ගය ආරම්භය. නමුත් මේ සෝතාපන්න මාර්ගය ගැන විවිධ අය විවිධාකාරයෙන් මේක අවුල් කරමින් බණ කියලා තියෙනවා. දැනුත් කියනවා. මේගොල්ල බොහෝ වෙලාවට බොහොම උගත් අය වික්ෂුන් වහන්සේලා. නමුත් මෙතනදි වරද්දනවා නොදන්නවද නේ? තමන්ගේ ආරක්ෂාවට තමන්ට මාර්ගඵල නැති බව වහගන්න මේ වැරදි දේශනා කරනවා. මොකද නිවැරදිව දේශනා කරුත් කියන්න සිද්ධ වෙනවා මේ අපි පමණක් සරණ ගිහිල්ලා බෑ. ආර්ය මහා සංඝරත්නයයි සරණ යන්න ඕනේ. ආර්ය මහා සංඝරත්නය කියන්නේ චත්තාරී පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලෝ ඊස භගවතෝ ශාවක සංඝෝ වශයෙන් දක්වලා තියෙන ඒ ආර්ය පිරිස. ඒ කියන්නේ සෝවාන් මාර්ගී සෝවාන් ඵලයේ. සකෘදාගාමී මාර්ගී සකෘදාගාමී ඵලයේ. අනාගාමී මාර්ගී අනාගාමී ඵලයේ. අරහත් මාර්ගය අරහත් ඵලයේ. මෙන්න මේ යුගල හතරේ නැති අය ආර්ය මහා සංඝරත්නය නෙවෙයි කියලා කියන කෙනෙක් ඉන්නවද? ඔය නායක හමුදුව අතරව නේ. ඒගොල්ලෝ මේ පොඩි නවගේ පවා තේරම ආර්ය මහා සංඝරත්නය කියලා අමතලා කතා කරනවා. මේක මහා විශාල පාපයක්. ඒ පාපේ නිසා මේ පිරිස නිරයට යනවා. මෙවාද නොකිය හිටියොත් මේ ශ්‍රාවකයෝ බේරගන්න බැහැ. විශ්වවිද්‍යාලේ ඉන්න ශිෂ්‍යයෝ ඔය එක එක උපාධි ගත්තු අය කවදාකවත් බණ භාවනා කරන්නේ නැති අය ඒ අයට ආර්ය මහා සංඝරත්නය කියනවා. එහෙම නේද අද කියන්නේ? මේක බරපතල වරදක්. මෙන්න මේ කියවෙන හින්දාද මොකද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් වැඩි පිරිසක් පහළ ලෝකයට යනවා මරණින් පස්සේ. හේතුව මොකද්ද? ඒගොල්ල ආර්ය මහා සංඝරත්නය අඳුනගත්තේ නැහැ. වැරදි විදියකට සරණ ගිය. සරණාගමනයටපත් වුණා. වැරදි විදියට සරණාගමනයටපත් වුණොත් හරි මොන වරද කරත් එයා නිරේට යෑම වළක්වන්න බෑ. පල්ලෙහා ලෝකයට යනවා. එහෙමනම් ඔබට සෝතාපන්න වෙන්න නම් ඔබ භාග්‍යතුන් වහන්සේගේ නවරාදි බුදුගුණ හොඳින් දැන අනුලෝම පටිලෝම මේවා මානසිකාරයේ දෙමින්
වාක්‍යන් වාසේ සරණමින් ඉන්නේ. දිවීමේ ධර්මයේ සරණ යන්න කලින් කියපු විදියට. සංඝ රත්නයේ මේ දැන් කියපු විදියට සරණ යන්න. නමුත් ආර්ය භාවයට පත් වෙලා නැහැ, මාර්ගඵලයට පත් වෙලා නැහැ කියලා. අනිත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට අපහසු පහස කරන්න යන්නත් එපා. දන් දෙන්නේ නැහැ කියන්නත් එපා. ඉව කරන්න. ඒගොල්ල කරගන්න දේවල් ඒගොල්ලන්ට තියෙයි. ඔබ කරගන්න දේවල් ඔබට තියෙයි. ඒගොල්ල නොදන්නව නෙමෙයි. ඒගොල්ල පැවිදුනේ නිවන් දකින්න කියලා සිවුර ඉල්ලගත්තා. දැන් ඊට පස්සේ වෙන වැඩ කරනවා. එහෙම කරපුවාම කියන්නේ මහානකම වැරදියට අල්ල ගන්නවා. මහානකම වැරදියට අල්ලගත්තාම මේගොල්ලෝ නිරේටයයි. ඒක ඒගොල්ලන්ගේ වැඩ. අපි මේ ශාසනයේ ඉන්න සියලු දෙනාටම දන් දීම මේව කරන්න. අන්න ඒ විදිහට ඉන්න ශ්‍රාවකයා නියත වශයෙන්ම උතුම් සම්බෝධිය කරා ගිය සූතාපන්න ශ්‍රාවකී. මේ පිළිබඳව කෙටියෙන් දේශනා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඊළඟට තවදුරටත් මේ පිළිබඳව කියනවා නම් මේ පින්නතුන්ට මේ ඊට වැදගත් දෙයක් කියන්න. අද කතා කරද්දී සූතාපන්න කියනවා, සූවාන් කියනවා, සෝවාන් මාර්ගය කියනවා. පින්නතුනි මේ තුනම එකට කියන දෙයක්. සෝවාන් කිව්වත් එකයි, සෝතාපන්න කිව්වත් එකයි, සෝතාපන්න කිව්වත් එකමයි. මෙන්න මේක වරද්දගෙන තියෙන්නේ ඇයි? හිතාමතාමයි. මේ සෝවාන් මාර්ගයට එන්න, ඒ කියන්නේ සෝතාපන්න වෙන්න සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බ පරාමාස ප්‍රහීන කරන්න අවශ්‍ය නැහැ. ඒව අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලයට එන්නයි. එතකොට ධ්‍යානයක් අවශ්‍ය වෙන්නේ නැහැ සෝවාන් මාර්ගයට එන්න. නමුත් එයාට සෝවාන් ඵලයට එන්න නම් ධ්‍යානයක් අත්‍යවශ්‍යයි. අද බොහෝ ධර්ම දේශකයන්න් වහන්සේලා මේක අවුල් කරලා කියනවා. ඇයි මේ? අර චත්තාරී පුරුෂිගාණී අටපුරුෂ පුද්ගලෝ වශයෙන් දක්වන මෙන්න මේ කෑල්ල වහන්න මේ සියල්ලම දාන තමන් ආරක්ෂාවෙන්. මෙන්න මේකන පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ප්‍රවේශම් වෙන්න ඕන. ඔබ ඉස්සෙල්ලාපත් වෙන්න ඕන සෝවාන් මාර්ගයටයි. එයාට තමයි සූතාපන්න කියන්නේ. සෝවාන් කියන්නේ එයාටමයි. ඒ තත්ත්වයටපත් වෙන්න ඔබට අවශ්‍ය ඊටාම සරල ප්‍රතිපදාවක් තියෙන්නේ. මොකද්ද? සිව්දහම. ඒ සිව්දහම තමයි භාග්‍යතුන් වහන්සේ සරණම, ධර්මයේ සරණම, සංඝ රත්නයේ සරණම සහ ආරේකාන්ත සමාධි සම්පතනේ සීලය. ඔන්න ඔය හතර විතරයි තියෙන්න ඕනේ. හැබැයි මේක කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව දිගටම තියෙන්න ඕනේ සීලය. අද කලාතුරකින් කියලා අඩියක් ගහලා හරියන්නේ නැහැ වෙන්නේ හිට ගිහිල්ලා. තමන්ට තමන්ම අවංක වෙන්න ඕනේ. තමන්ගේ නිසි සීලේ හරියට පිළිටන්න ඕනේ. මේ පළඟ බඳලා ඉඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. කකුල් දෙක කොහෙවත්, බඩ කොහෙවත්, ඇඟ කොහෙවත් තියාන සූතාපන්න වෙන්න බෑ. ලෙඩෙකුට පුළුවන්. නමුත් තරුණ මේ වියේදී මේව අඩු කරගන්න නැතුව ඒව විභාගات යන්න ඇරලා සූතාපන්න වෙන්න බෑ. නිසි නමස්කාර විදි පුහුණු වෙලා
හරි කමන්නේ. සාධ්‍යයන ක්‍රම පුරුදු වෙලා හරි කමක් නැහැ. හරියට පළඟ වෙනදලා කයිරි ජූතියන වාඩි වෙන්නත් පුහුණු වෙන්න ඕනේ. ඒක තමයි මේගොල්ලන් ටිකක් අමාරුද. එහෙම අමාරු වෙලා තියන්නේ ඇයි? ඒකේ ආදර්ශයක් නැහැ. බලන්න විදේශ රටවල ටිබෙටි ඔය තායිලන්ත ඔය වගේ රටවල බුරුමි භික්ෂුව හරියට පළඟ වැඳලා ඉඳගන්න. ලංකාවේ භික්ෂුව මොකද? මම දැක්ක මේ ළඟදී භාවනා මධ්‍යස්ථානයක කෙනෙකුගේ වීඩියෝ එකක් දාලා තියෙනවා වට්ටි අම්මා වාගේ ඉඳගෙන දණිත් දෙක උඩ දාලා චිබුරෙන් ඉස්සරහට වහගෙන භාවනා කරනවා. ඉතින් මේව දැකපුවාම අනිත් ශ්‍රාවකයෝත් එහෙම ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. බරපතල වරදක් අපේ ශාසනයේ මෑත කාලේ සිද්ධ වෙලා තියෙනවා. ඒ දවසාදී මොකද කියන්නේ? ලබු ගෙඩිය වායේ බඩ තියාන කකුල් නමන්න බැරුව කවදාකවත් ධ්‍යානයක් වඩන්න බෑ. ධ්‍යානයක් වඩන්න නම් නිසි විදියකට ඔය සිද්ධාසනේ පద్මාසනේ වාගේ ආසනයක වාඩි වෙලා අඩුම වශයෙන් මිනිත්තු 45ක්වත් ඉඳ පුරුදු වෙන්න ඕනේ. පස්සේ ටික ටික වැඩි වෙනවා කාලේ. එහෙම ඉන්න පුළුවන් අය ශ්‍රාවකයෝ 100කින් එක්කෙනෙක් ඉන්නවද? කලාතුරකින් තමයි ඉන්නේ. මෙන්න එහෙම ඉන්න බැරි කෙනාට සූතාපන්න වෙන්න බෑ. සීලී අංගයක් වෙන්න ඕන සමාධි සම්වත්තික බව. සමාධි සම්වත්තිනික සීලී කියන්නේ ඒකයි. සමාධියට නීවරණ ධර්මයන් අඩුතරමින් ප්‍රහීන කරන්නවත් පුළුවන් වෙන්න ඕනේ. ප්‍රහීන කරන්නේ විස්කම්බනය කරන්න. ඒ විස්කම්බනය කරාට කකුල් දෙක පැත්තක බඩ පැත්තක ඔළුව පැත්තක තියෙන කෙනාට සමාධියක් වැඩෙනවද නැහැ? ධානයක් වැඩෙනවද නැහැ? එයා හරියට පළඟ බඳලා වාඩි වෙන්නත් ඕනේ. ඒ දෙපැත්තම සලකලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සීලයට කිව්වා ආරේකාන්ත සමාධි සම්වර්ධනික සීලය කියලා. තෙරුවන් සරණ ගිහිල්ලා මෙන්න මේ සීලයේ පිහිටන යම් කෙනෙක් ඒ සීලය අඛණ්ඩව අචීද්‍රව දිගටම පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යන කාලේ සතර කමඨාන් වැනි භාවනා වඩමින් සාධර්මයේ කල්යාණ නිසි කල්යාණ මිත්‍රව ශ්‍රවණය කරමින් තමන්ගේ කෙලෙස් ප්‍රහීන කිරීමට තව තවත් උත්සාහ ගන්න කෙනා කවදාකවත් පහළ ලෝකුළු උප්පත්තිය ලබන්නේ ආත්ම 7කින් එයා නිවන් දකින. ඒ ආත්ම 7 තුල දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකුල, එයාට බ්‍රහ්ම ලෝකුල සැරිසරන්න පුළුවන්. මේ සෝවාන් මාර්ගය කියන එක ඒ මාර්ගයෙන් පිටත යන්නත් ඉඩ තියෙනවා. යම් යම් අතපසු වීම සීලී අඩුපාඩුකම් හින්දා. නමුත් ශ්‍රාවකයා සෝවාන් ඵලයටපත් වුණොත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ගලී කිටුවා. ඒ නිසා සීලුම ශ්‍රාවකයන් සෝතාපන්න වුණයින් පස්සේ සෝවාන් ඵලයටපත් වෙන්න උත්සාහ කරා. ඒ සෝවාන් ඵලයටපත් වෙද්දී මේ සක්කාය දිට්ඨිය ප්‍රහීන කරේ නැතත් ඒකේ මුල් අරටු සිඳලන්න ඕන. මෙතන මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා දෙයක් නැහැ. මෙතන තියෙන නාමිකුයි රූපිකුයි පමණයි. මේ නාම රූප දෙක ඇති වුණේ කොහොමද? මෞකස තුලදී විඥානයයි ඇති කරුවේ. විඥාන පත්‍ය නාම රූප. ඒ නාම රූප ඇති වුණේ කොහොමද? විඥානය ඇති වුණේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා.
සංකාරපච්චය විඥාන. අවිද්‍යාව නිසා කර්ම සකස් වුණා. කර්ම සකස් වීම නිසා විඥානය ඇති වුණා. ඒ විඥානයේ මෞකසට ඇවිදින් නාම රූප හදාගත්තා. එහෙනම් මෙතන මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා සලකන්න කිසිම දෙයක් නැහැ. අන්න ඒ විදියට දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්නේ. මේක විපස්සනා භාවනාව. දිගින් දිගටම එක් කරගෙන යන්න. කාලයක් කරනකොට මේක මතක් වෙනකොට ඔබට සිහි වෙනවා මම කියලා මෙතික් නෑ කියලා. ශරීරයේ අභ්‍යන්තරේ පවා විශාල වෙනසක් ඇති වෙනවා තේරෙනවා. දැඩි සමාහිත ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකලම ඔබ හිතන්න ඕනේ ටික ටික පුරුදු වෙලා මේ නාමයයි රූපයයි දෙකත් අනිත්‍ය ධර්මයට ඇති වෙලා නැති වෙලා යනවා. ඒ තුල කිසිම දෙයක් වසඟේ තියාගන්නත් බෑ. එහෙමනම් මෙතන තියෙන්නේ මොකද්ද? වසඟේ තියාගන්න බැරි ආත්මයෙන් තොර දෙයක්. ඒක වේගයෙන් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඇහැට නොපෙන්න වේගයකින්. නමුත් මේ අතර සුළු පරාසයකුත් තියෙනවා. ඒක මයින්ඩ් බෑ ඇහැට ඇහින් දකින්න බෑ. ප්‍රඥාවෙන් පමණයි දකින්න පුළුවන්. ආත්මයක් නැත්නම් එතන හිස්. අවසානයේ යෝගිය තීරුම් ගන්නවා. මේ සිරුර මේ කය නාමයයි රූපයයි දෙකම අනිත්‍යයි. ක්ෂණයක් පාසා වෙනස් වෙලා යනවා. මේක තුල වසඟී තබා ගැටි කිසිම දෙයක් නැහැ. ඒ නිසා ආත්මයෙන් තොරයි. යම් කිසි දෙයක් වේගයෙන් වෙනස් වෙද්දී ඒක තුල ආත්මීය බන්ධනයක් නැත්නම් එතන තියෙන ශූන්‍යතාවයක් කියන අවබෝධය කරා යන ක්‍රමී එක දවසට යන්නේ. මේ සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල බව සමත විපස්සනා වඩන්න ඕනේ. සම්මා සතිය බලවත් කරගන්න ඕනේ. සතර සතිපට්ඨාන භාවනාව වඩන්න ඕනේ. සම්මා වායාම අවස්ථාවේදී දැහැන්ගත වෙන්න ඕනේ. ඊපස්සේ කායානුපස්සනාව හොඳින් වඩන කෙනාට පුළුවන් සෝවාන් ඵලයේ සකුද්දාගාමී ඵලයට ආදීටපත් වෙලා ඉදිරියට යන්න. එවැනි පුද්ගලයා මරුණත් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා වුණත් ඒක බීජී අවස්ථාවට එකවරක් පමණක් ඉපදිලා නිවන් දකින්න අවස්ථාවක් තියෙනවා. භව කීපයක් ඉපදිලා නිවන් දකින්න අවස්ථාවක් තියෙනවා. සකල අනාගාමී වුණොත් එක භවයක පමණයි ඉපදින්නේ. ඒ කොහෙවත් නෙමෙයි සුපිරි බ්‍රහ්ම ලෝකයක. ඒක තමයි සුද්ධාවාස කියන්නේ. අනිත් බ්‍රහ්ම ලෝක වල නැති සුවිශේෂී පහසුකම් තියෙන ස්ථානයක්. ප්‍රසන්න බ්‍රහ්ම ලෝකයක්. කාමාශාව ඇති වෙන්නේ නැති ලෝකයක්. අන්න එතන ගිහිල්ලා පිරිනවම් පාන. ඒ නිසා පින්විතනි මේ ධර්ම මාර්ගය ඔබ කවදාකවත් අතරමං වෙන්නේ නැහැ. ඔබ හැමතෙම පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි සෝවාන් මාර්ගයටපත් වෙන එක. ඒදී ඔබ අතින් වෙන සිදුවියගේ වරදක් තමයි ඔබේ සීලය කැඩිලා කාමය නිසා හෝ විවිධ දේ බීම නිසා හෝ තව හේතු උඩ ඔබේ සීලය කැඩෙන්න පුළුවන්. ඔබ සීලය කැඩෙන්නේ නැතුව ඉන්න තාක්කල් ඔබ සෝවාන් මාර්ගයේ ඉන්නවා. නමුත් ඔබ
පහසු විදිය තමයි ඔබ සෝවාන් ඵලයටපත් වෙන්න නිරන්තර උත්සාහයක් දරනවා. ඔබේ සෝවාන් මාර්ගයේ දිගටම පවතිනවා. ආත්මව හතින් තුමයා නිවන් දකින්න. අද වෙලා තියෙන්නේ භාවනා ඔය ගියත් භාවනා කරනට අවුරුද්දක් දෙකක් කරලා අතහරින්න. ඔය භාවනා කරන භික්ෂුන් වහන්සේලා වනගතව භාවනා කරලා ටිකක් කල් එළියට එනවා. ඊට පස්සේ ඉතින් ඔය මාධ්‍යක කරුවෙක් අල්ලගෙන එයාගෙන ප්‍රසිද්ධියටපත් කරලා කොහොම හරි ජනප්‍රිය වෙලා යමක් උපයා ගන්න තමයි උත්සාහ කරන්නේ. අරලිනේ හිටියා මේලිනේ හිටියා කියව දාන්නේ නාලිකාවට. ඒ නිවන ඉවර වෙලා ඒගොල්ලන්. දැන් මේ කරලියට ඇවිදින් ලස්සන වාහනයක් අරගෙන ඒක වීදුරු කළු කරපු ඒක ඇතුලේ තව අය දාගෙන යන්න ඉන්න විදේශ ගමන් යන්න ලක්ෂ ගානින් කෝටි ගානින් මුදල් උපය ගන්න තමයි හදන්නේ. ඔය භාවනා මධ්‍යස්ථාන වශයෙන් හදපු අයට වැඩි දිනෙකට උනේ ඒක. අවසානයේ සෝවාන් මාර්ගයක් නැහැ මොකවත් නැහැ. මහානකමත් වෙරදිට අල්ලගෙන ඉඳලා නිරේට යන. ආන්නේ නිරේට යන අයගෙන් තමයි ඔබ වැඩි හරියක් බණ අහන්නේ. ඔබම හිතලා බලන්න. මේ නිසා පින්වතුනි ඔබටම අවංක වෙන්න. වීරවන්ත වෙන්න. නුවණින් විමසලා බලලා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව මේ මාර්ගය යන්න. ඔබට කවදාකවත් ඒක වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ. නියත වශයෙන්ම ඔබ ජය ගන්නවා. මෙතනින් මේ කෙටි ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතාච අම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආගාසත්තා බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං තිරන් රක්ඛන්තු දේශනං තිරන් රක්ඛන්තු මම් පරන්ති.